කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයට මුළු ප්‍රදේශයේ මිනිස්සු එකතු වෙලා එක දවසක් මල් පූජාවක් කළා. ඒ මල් පූජාවට මුළු රටේම තියෙන මල් එකතු කරලා මිනිස්සු අරන් ආවා. කුලී වැඩ කරලා ඉන්න මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සෙක් උදේ පාන්දරම ගියා කුලී වැඩ කරන්න එක ගෙදරකින්වත් ගන්නෙ නැහැ. ඔක්කොම මල් කඩනවා පේනවා. ඊට පස්සේ මිනිස්සු පොලිමට යනවා. මෙයා ඇහුවා ඇයි කියලා. අද මේ ලෝකේ අද මේ ජනපදයේ මේ පුරයේ සියලු දෙනාම රන්වන් ස්තූපයට මල් පුදන දවසයි කිව්වා. ඊට පස්සේ මොකද කරන්න කියලා කල්පනා කරනකොට බැලුවා කිසිම තැනක මල් නැහැ. ඊට පස්සේ මල් පිණිසම හදපු රජුරන්ගේ උද්‍යානයක් තියෙනවා. ඒවා මිලට තමයි ගන්නෙ. මේ මිනිස්සයා මුළු ජීවිත කාලෙටම එකතු කරපු කහවණු 8ක් තිබ්බා. ඒ කහවණු 8 අරගෙන මල් ටිකක් හොයන්න ගියා උද්‍යානෙට. ඒ ඔක්කොම මල් පුදනවානේ මාත් පූජා කරනවා කියලා. රජතුමාගේ උයනේ මල් උයන් දොරටු පාලකයා හිටියා. කිව්වා මල් ගේන්න. අනේ එක මලක් නැහැ කිව්වා. පොහොට්ටුත් එක්ක අරන් ගියා කිව්වා. අනේ එහෙම කියන්න එපා කහවණු 8ක් තියෙනවා නිකන් නෙවෙයි ඉල්ලන්නේ. නෑ මෙන් එම්බා පුරුෂය කොහොම ඉල්ලුවත් මල් නෑ කිව්වා. මම පොඩ්ඩක් බලන්නද කියලා ඇහුවා. ඊට පස්සේ හා කියලා කිව්වා. හැම තැනම ඇවිද්දා මල් නෑ. හැබැයි දැක්කා එක මල් ගහක බිම වැටිලා තියෙනවා මල් අට. පුදුම සතුටුයි. ඒ මල් අට එකතු කරගෙන කිව්වා උයන් පල්ලාට මේ බලාපන්. මල් තිබ්බා මට. කිව්වා මෙහෙමත් මල් අටක් තිබ්බා නම් උඹගෙම පින කිව්වා. කිව්වා මට මල් හොයාගෙන ආවේ මෙන්න කහවණුවට. කහවණුවට මම උඹට දෙනවා මං මල් අරන්. කිව්වා මේක උඹගේ පිනට හම්බෙච්ච එකක් කහවණු එපා. නෑ මට කහවණු ඕනේ නෑ මට මල් ඕනේ කියලා මල් අරන් ගියා. එක දවසක් මල් පිදුවේ බිමට වැටිච්ච. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මල් පූජා කළේ. මේ මොගලම් මහරහතන් වහන්සේ අහන්නේ අපේ බුද්ධ ශාසනේ මේ පොළොව ගව් 7ක් වැඩෙන කල දිව්‍ය ලෝකේ. තවමත් දිව්‍ය ලෝකේ.